කෙනෙක් මගෙන් අහලා තිබුණා මේ self healing කියන්නේ මොකක්ද කියලා. self healing කියලා කියන්නේ සරලවම සිංහලෙන් අපි පරිවර්තනය ගත්තොත් තමන්ව සුවපත් කර ගැනීම. ඉතින් තමන්ව සුවපත් කරගන්නේ මොනවෙන්ද? තමන්ව සුවපත් කරගන්න නම් තමන්ට ලෙඩක් තියෙන්න එපා නේද? එතකොට මේ self healing කියන විෂය ඇතුලේ අපි සුවපත් කරන්නේ ඇත්තටම එළියෙන් පේන්න තියෙන ලෙඩ නෙමෙයි. දැන් අපි දන්නවා පිහියකට අත කැපුණොත්, ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ තුවාලය අපිට එළියෙන් පේනවා. බාහිරෙන් පේන තුවාල තමයි එතකොට ඇති වෙන්නේ. නමුත් ඊටත් වඩා ගොඩක් දෙනාට තමන්ගේ ඇතුලේ තියෙන තුවාල තියෙනවා. මේ තුවාල කාටවත් පේන්නේ නැහැ. වෙලාවකට තමන්ටවත් පේන්නේ නැහැ එහෙම තුවාලයක් තියෙනවා කියලා. මොකද ඒව තමන්ගේ ඇතුලේ සැඟවිලා තියෙන්නේ. තමන්ගේ ඇතුලේ සැඟවිලා තියෙන තුවාල විවිධ විදියට යම් යම් කාලවල වලදී එහෙමත් නැත්නම් යම් යම් ප්‍රශ්න ඇති වුනහම එළියට එන්න පටන් ගන්නවා. ඒවා ડિප්‍රෙෂන් විදියට, ස්ට්‍රෙස් විදියට, ඇන්සයිටි විදියට, මූඩ් ස්විංග්ස් විදියට, ඒ වගේම කනස්සල්ල විදියට මේ වගේ විවිධ දේවල් හරහා මේ තමන්ගේ ඇතුළාන්තයේ තියෙන තුවාල එළියට මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට මේ ඇතුළාන්තය සුවපත් කරන්න තමයි self healing කියන විෂය තියෙන්නේ. ඉතින් ඔයත් තමන්ගේ ඇතුළාන්තය සුවපත් කරගන්න හොයන කෙනෙක් නම්, ඒ ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ channel එක follow කරලා තියාගන්න. ඉදිරියට self healing ගැන අපි ගැඹුරින් කතා කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්න සතුටින් ඉන්න self healing